Hello friends, welcome to back on the gameplay on ඉතින් මචං අද play කරන්න යන්නේ driving simulator ශ්‍රී ලංකේ ශ්‍රී පාදස්ථානයේ වැඳ පුදා ගැනීමට මචං. ඉතින් බොක්කලා ටික නාගිනවා බස් එකට ටග්ගා නැගපම්ම. හරි මචං, ඉතින් එළම වීඩියෝ එක like එකක් එහෙම දාලා ආරම්භ කරපම් වීඩියෝ එක බලන්න පොඩ්ඩක්. හරි සුබ මොහොතින් බස් එක අපි දැන් start කරගෙන තියෙන්නේ මචං. ආයි start ගන්න දෙයක් නැහැ. ඒ හින්දා අද සිරාවටම බස් එක කවුද මම බැස්සේ නැහැ නේ බා. අවුලන්නේ අපි සුබ මොහොතින් නැගගත්තා. නමස්කාර කරලා බස් එකට බලන්න නමස්කාර කරපම් පොඩ්ඩක්. අන්න ඒකයි. හරි මචං, දම්රජින බස් එකේ තමයි එකට යන්නේ. නම් බොක්කලා අපි වැඩේ පටන් ගමු. හරි මචං, ඉතින් බස් එක නම් ඉතින් අවුල් ඇති උඹලට ඉතින්. අන්න ඒකයි මචං. හරි මචං, සුබ මොහොතින් අපි යන්නේ පොඩක් දේවස්ථානයක් එහෙම ඇඳලා කරලා එන්න බෑ මචං. අන්න ඒකයි. උඹලා බලනද එකපාර මොකටද මං ශ්‍රී පාද යන්නේ කියලා. මචං මට හිතුණා මං අන්න එකයි ආනන්ද බං. ඉතින් මට හිතුනේ ඉන්න මම කරානේ මචං. අන්න ඒකනේ මචං. ඉතින් උඹලා වීඩියෝ එක ලයික් එකක් එම දාපන් මං. අපි කොච්චර වීඩියෝ ලස්සනට එඩිට් කරත් වැඩක් නැහැ. උඹලා ලයික් දාන්න නැත්නම් ඇයි වගේ එහෙම කරන්නේ? කොහොග නැතුව ලයික් එකක් දාගෙන ඒ වගේම subscribe බටන් එකත් ඔබලා දාපන් මං. ආමුකුත් වෙන්නේ නැහැ මචං. අන්න එකයි. ඒ වගේම subscribe බටන් එක බොම ඒකේ යටින් බෙල් එකක් වැඩේ ඒකත් ඔබලා දාපන් මචං. අන්න එකයි. හරි මචං, යමන් එන අපු වැඩේට. අද සිරාවටම පොඩ්ඩක් බස් එක පද්ද යනවා මං. එළ බොක්ක. අරා වෙන්න එපා පොඩ්ඩක් ඉස්සර කරාට. ඔය ඉස්සර කරේ මචං. අන්න එක. ඔයාලා ගණන් ගන්න එපා මචං. මට බස් එලවන්න බෑ කියලා. මට එච්චර බස් සිරාවටම එලවන්න බෑ. අන්න එකයි. වැඩි පෙලවන්න. ඒ කියන්නේ වැඩි එලවන්න බැරි හින්දා තමයි මම මෙහෙම යන්නේ මචං. ගණන් ගන්න එපා. ඒ හින්දා මචං උඹලා. හරි මචං, රත්නපුර නගරයට ඇවිල්ලා මං හිතන විදිහට අපි ඉන්නේ දැන් තමයි. දැන් මචං අපිට ශ්‍රී පාද තැනට යන්න බෑ මචං. අන්න ඒකනේ මචං, ගොඩක් දුර. තව 7ක් දුරක් තියෙනවා. ඒ කියන්නේ මං හිතන විදිහට කිලෝමීටර් 10ක් තියෙනවද දැන් එච්චර නෑ නේද? 5ක් විතර ඇති මං හිතන විදිහට. කන්දරත් එක්ක. අන්න ඒකයි මචං. මචං බස් එක මීට වඩා වේගෙන් යන්නද? යනවා බස්. අර වැඩි එලවන්න බෑ. අන්න ඒකයි මං වැඩි යන්නේ නැත්තේ. දැන් අවුලක් නෑ. එලවලා බලමු. දන්නවනේ බං උඹලා මගේ බස් හැකියාව. ඊට කලින් මම වීඩියෝ එකක් දාලා දෙනවා. ඉතින් ඒක නම් පොඩ්ඩක් අවුල් ගති ගුණ ඇති මචං. අන්න එකයි. ඉතින් මචං මේකේ මම හොරර් ෆිල්ම් එකක් අරන් එන්නම් කියලා ඉතින් උඹලා කැමති නම් කමෙන්ට් කරපන්. ඉතින් මම අරන් එන්නම්. ඒ වගේම ඉතින් ගේම් සෙට් එකක් දාපන්. මම අනිවාර්යෙන් අරන් එනවා බොක්කලා. ඉතින් උඹලා දාන හැම කමෙන්ට් එකක් මම කියවනවා ගයිස්. අන්න එකයි මචං. රිප්ලයි දාන හැම එකකටම. කෝක වෙන්න හොඳ නැහැ මචං. උඹලා කෝක නැතුව සබ්ස්ක්‍රයිබ් කරනවා නම් අපිත් ඒකට යුතුයකම කරන්න. අන්න ඒකනේ මචං. හරි මචං, සුබ මොහොතින් බස් එක අරන් යනවා. ඉතින් මචං තාම බහින්න ළඟ වුණ නැහැ අපි. නයි යමම් මචං. හරි මචං, සුබ මොහොතින් පොඩ්ඩක් වැඩි වුණා. මම ඒකයි ස්පීඩ් ආව වැඩි. මම ඒකයි මචං බොක්කලා ස්පීඩ් දෙන්නේ නැත්තේ වැඩියෙන්. හරි මචං, ශ්‍රී පාදයේ පිවිසුම කියලා තියෙනවා. ඉතින් ඒ පාරෙන් තමයි අපි යන්නේ. හරි මචං, අපි යන්නේ නම් වැඩේට. ඉතින් මචං වීඩියෝ එක විනාඩි 10කට වැඩි වෙයි. යන්න එකයි මචං. ඉතින් මම මොකොත් ස්කිප් කරන්න සම්පූර්ණ වීඩියෝ එක දාන ඉන්න අනිවාර්යෙන් බලපන්න මචං. හරි ගයිස්, අපි යන් වැඩේට. ඉතින් ඒ වගේම මචං 1k subscribe ගන්න help එකක් දීපන් ඉතින්. තව සාමාන්‍ය ගානක් තියෙනවා මචං. අන්න ඒකයි මචං. ඉස්සෙල්ලා අපි 500 subscribers ලා ගහමු මචං. ඉතින් උදව් කරපු හැමෝටම thank you 400ට. ඉතින් මචං අපි යන් තා පොඩ්ඩක් දුර තියෙනවා මචං. පොඩ්ඩක් දුර ගෙන තව ටිකක් තියෙනවා. අන්න ඒකයි. ඉතින් මචං මං ඊනකට ගේන්නම් කියලා හිතන් ඉත්තේ හෙලෝ නේබ ගේම් එකක්. ඉතින් බලමු ඒක පුළුවන් වුණොත් මං ගේන්නම් මචං. මම හිතනවා ඒක පුළුවන් වෙයි කියලා. ඉතින් ඔයාලගේ සහයෝගය දෙනවා නම් මට කොහොමවත් පුළුවන් මචං. අන්න ඒකයි මචං. මෙතකින් පල්ලට වටුනොත් මොකද වෙන්නේ? අන්න ඒකනේ මචං. මචං වැටුනොත් වෙන්නේ තනිකර ආයි ඉතින් මචං ගොඩේමක් නැහැ. බස් එක තැලෙනවා. අන්න ඒකයි. පල්ලෙම නම් වැඩි මචං. පොඩ්ඩක් අමාරුයි බස් එක ඩ්‍රයිව් කරන්න. මොකද මචං ඉතින් උඹලට අමාරු නැතිද මට අමාරුනේ මචං. අන්න ඒකයි. ඉතින් ඊළඟට මම අරන් එන්නම් කිලිටේ හෙලෝ නේව හරි බේබි නෙලෝ එකක් කීය මම දැම්මා. ඉතින් ඒකත් බලපු නැති අය දාන්න. ඉතින් මම ඒකේ link එක යටින් දාන්න මචං. අනිවාර්යෙන් බලපල්ලා. ඉතින් මේ පළවෙනි
එපිසෝඩ් එක බේවින් වල අරන් ආවා. ඉතින් මම ඒක අනිත් එපිසෝඩ් අරන් එනවා මචං. ඒ හින්දා ඔයාලා subscribe කරලා තියාගන්න මචං. අනිකයි හරි මචං සුබ මොහොතින් ශ්‍රීපාදස්ථානෙට ආවා. තව ටිකක් දුර යන්න අපි. හරි මචං දැන් බස් එක නවත්තගමු. අර සිරාවටම මචං බස් එකේ මට හෑන්ඩ් බ්‍රේක් ගහන්න බැලුවා අන්න එකයි උනේ. ඉතින් මචං මට යන්නත් බැරි වුණා එහෙම කරගත්තොත්. හරි මචං හෑන්ඩ් බ්‍රේක් ගහගත්ත දැන් ආය යන්නේ බස් එක. හරි මචං ගෞතම ශ්‍රීපාදස්ථාන කියලා මෙතන ගහලා තියෙනවා. අපි ටක් ගාලා යන් වැඩේට. හරි මචං මෙතන තියෙනවා පියුසුම හෙලෝ බොක්කලා බොක්කිලා. අර ඇඳුම් හිටන් තියෙනවා බා ඇඳුමක් ගන්න සල්ලි නෑ එකයි. ඉතින් මචං මෙතන දේවාලයක් තියෙනවා සමන් දේවාලය. ඉතින් මචං ආයිබෝන් කියලා ආයිබෝන් මේ බුදු සරණයි කියපන් මචං මේක දිහා බලලා අන්න එකයි. හරි මචං අඩෝ සිරාවටම කැලේ එහෙමනම් සුප්පිරියට තියෙනවා බලපංකෝ බල ලස්සන. හරි මචං මං හිතන්නේ මෙතනින් තමයි පටන් ගන්න මේ යන්න උඩට. ඉතින් මචං මෙන්න මෙතන තියෙන මචං ජපන් සාම විහාරය කියන දේවාලය. ඉතින් දේවාලය නෙමෙයි චෛත්‍යයක් අන්න එකයි. ඉතින් මචං සුපිය සුන්දර ගින්දර ඉර පායලා තියෙනවා මචං. හරි මචං එහෙනම් අපි උඩට යමු. ඉතින් ඔයාලට ආයෙත් කියන්න ඕනද වීඩියෝ එක පොඩ්ඩක් දික් වෙනවා. ඉතින් ඒ ඉන්න ගණන් ගන්න එපා මචං. වීඩියෝ එක විනාඩි 10ට වඩා නැත්තම් වැඩක් නැහැ නේ මචං. අන්න ඒකනේ මචං තියෙන ප්‍රශ්නේ. හරි මචං අපි යන් සුබ මොහොතින්. හරි බොක්කලා බොක්කිලා දැන් අපි භාගයක්ම ඇවිල්ලි වෙලා. ඉතින් තව භාගයක් විතර ඇත්ත මං හිතන විදිහට. ඉතින් මෙතන තමයි මචං විශ්‍රාම ශාලාව. ඒ කියන්නේ අපිට උනත් ඉන්න පුළුවන් අන්න එකයි මචං. ඉතින් මම මියුසික් එකක් එහෙම වැඩි දාන්න යන්නේ නැහැ. මොකද මචං කොපිරයිට් වදින හින්දා මම මියුසික් එහෙම දාන්න යන්නේ නැහැ අන්න එකයි. ඉතින් මචං මෙතන තියෙන්නේ ගෙත්තම්මි පාන කියන එකක් අනේ මන්ද බං. කවුද බං දන්නේ සිරාවටම ලස්සන ප්ලේස් එකක් මෙතන නෑ. ඉතින් හැමෝම ඇවිල්ලා බලන්න. හරි මචං තව තියෙන ටිකක්. හරි මචං මෙතන තියෙනවා රතු අම්බලම. ඉතින් මෙතන නම් කවුරුත් නෑ මචං අන්න එකයි. හරි මචං තව පොඩ්ඩක් දුර තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක බලපන්. අඩෝ සිරාවටම හරි අවුලක් නැහැ. මං හිතුවා ආයෙ මුලින් ඉඳලා එන්න වෙයි කියලා මට අන්න එකයි. සිරාවට මචං මොනවද පහසෙම ලස්සන දෙනවා ගේම් එක හදපු ගොඩක් thank you කියන්න මචං මුලින්ම. ඉතින් ඔයාලා ප්ලේ කරලා බලන්න. ඉතින් ගේම් එකකින් ප්ලේ කරන්න නැති සමහර අය නම්. හරි මචං මෙන්න මෙතන තියෙනවා ඇහැල කණුව කියලා එකක්. ඉතින් මම හිතන්නේ මේක විතරයි අන්තිමට තියෙන තැන මෙතන. හරි මචං අන්තිම ප්ලේස් එක මෙතන මං හිතන විදිහට. ඔව් මචං මෙතන මහා ගිරිදම්බේ කියලා එකක් තියෙනවා. හරි මචං මං කිව්වනේ ශ්‍රීපාදයේ අන්තිම තැන කියලා මෙතන. ඒ කියන්නේ යන අන්තිම තැන මචං. අන්න එකයි. හරි මචං උඩට ආව සුබ මොහොතේ. මෙතන මචං තියෙන එක ඉතින් උඹලා කියවලා බලපන්. ඉතින් මෙන්න මෙහෙම තියෙනවා. හෙලෝ බොක්කි. හෙලෝ බොක්කි මේ හෙලෝ බොක්ක. බොක්ක කතා කරන්නේ නැන්ද? ඉතින් මචං මම කතා කරන්නේ කුහකෙවුන් ඉන්නේ මචං. අන්න එකයි. හරි මචං සිරාවටම මේ මොකද්ද බං? ආවන්න අර කිසිවක් නොතබන්න දාලා දෙනවා. හෙලෝ බොක්ක. ඉතින් මචං මූ ෆොටෝ එකක් ගන්නවා YouTube දාපන් මාවත් පුළුවන් නම්. හෙලෝ බොක්ක ෆොටෝ එකක් ගාපන් චීස් කියලා. හෙලෝ. ඉතින් මචං මුගේ වැඩේ හැමෝලෙම ෆොටෝ ගන්න එක මානසික ආතතියෙන් පෙරෙන එකෙන් මූ ඔන්න එකයි. හරි මචං මූ ඇඳගෙන ඉන්නවා. කොහොම නමුත් දැන් ඉන්න එකට මොකුත් කියන්නේ නැහැ. මං ගොඩක් හොඳ පුද්ගලෙක්. ඊට සරණයි කියන්නේ තියෙන මචං අන්න එකයි. හරි මචං මේක තමයි රන්නට ඉතින් සුප්පිරියට අදලා තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම කිව්වොත් මා ශ්‍රීපාදයට ඇත්තටම ගිහිල්ලා නැහැ මේ ගේම් එකෙන් ගියට. සිරා සිද්ධිය කියන්න ඕන බොරු කියන්න හොඳ නැහැ මචං අන්න එකයි. හරි මචං මෙතන මේක දාලා තියෙනවා රන්නටෙන්. ඉතින් මචං මේක තමයි අර බෙල් එක. ඒක නෙමෙයි බං වදින්නේ හැබැයි. ඉතින් මචං මෙතන තමයි සුප්පිරි දෙයක් තියෙන්නේ. මොකද්ද මම මේ කොප්පරාපහණ කියලා එකක් තියෙනවා මචං අන්න එකයි සුප්පිරි මචං. ආයේ ඉතින් මොනවද මචං මේ බුබුලු වෙන්නේ අනේ වන්ද බං. ඉතින් මචං මේකත් සුපිරි එකක්. හරි මචං
හරි මචං අතනත් ෆොටෝ ශිල්පියෙක් ඉන්නවා. ඉතින් මේ බොක්ක මෙතන පාන දිහා රස විඳිනවා බල බල. හෙලෝ බොක්ක ආයිබෝ වේවා. ඉතින් ආයිබෝ වේවා කියන්නේ නැහැ උකුහකේ මේකයි. හරි මචං මෙන්න මේතන වැසිකිලි දින ඕක තමයි මචං ශ්‍රීපාද බලන්න තියෙන ගොඩක් ලස්සනද නම් මචං. ඉතින් උඹලත් අනිවාර්යෙන් ඇවිල්ලා බලපන් ගේම් එකේ. හරි මචං එන අපි සුබ මොර්නින් බස් එකට යමු. හරි මචං බස් එක නම් ස්ටාර්ට් කරගත්තා සුබ මොහොතින්. හරි මචං දැන් බස් එක පොඩ්ඩක් පිටිපස්සට ගන්න වෙනවා. මොකද මෙතන බස් යන්න බෑ මිනිස්සු ගන්න එකයි. හරි මචං ධම්රජින බස් එක සූතිරියයි කමෙන්ට් එකක් දාලා ඒ වගේම ධම්රජිනට ආසයි අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරපන් මචං අන්න එකයි. හරි මචං සල්ලි දීලා බහිනවා කොල්ලෝ ටික. කොල්ලෝ ගෙල්ල ඔක්කොම බොක්කලා ඔක්කොම බහිනවා මචං අන්න එකයි. බලමු මචං අපිට කීයක් හම්බ වෙනවද කියලා පඩිය. මම හිතනවා ලක්ෂයක් විතර හම්බෙයි කියලා. අන්න එකයි. අග්ගල බෑබංකෝ. ඉතින් මචං රුපියල් 100යි හම්බෙන්නේ. සිරාවටම කියන මේ 300යි. ඔක මෙච්චර දුර ඇවිල්ලා 100යිද 300යිද බං. හරි මචං බොක්කලා. ඉතින් මම මේ මොබයිල් ගේම් එක අරන් ආවේ. ඉතින් මේකේ ඉතින් මම මේ ප්ලේ කරපු සෙටින්ග්ස් මේ තියෙන මචං. ඉතින් වීඩියෝ එක ඉවර ගාවිස් ඉතින් ලයික් කරපන්. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරපන්. අලුතෙන් මගේ channel එකට ආපු කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම ටික ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරපන් මචං. හරි මචං බොක්කලා. අද වීඩියෝ එකෙන් ගිහින් එන්නම්. එහෙනම් බොක්කලා අපි ගියා.